ඉතින් අනුරුද්ධ මහරහතන් වහන්සේ පිංගුතුනි ගෝසිංහ සල්වනේ වැඩ හිටියා. නන්දිය මහරහතන් වහන්සේ සහ කිම්බිල මහරහතන් වහන්සේ සමග. එදා බුදුරජාණන් වහන්සේ හවස් කාලේ භාවනාවෙන් නැගිටලා ගෝසිංහ වනයේට වැඩියා. ඒ ගෝසිංහ වනයේට යනකොට ওই කැලේ බලා ගන්න මිනිසයා දුරදීම බුදුරජාණන් වහන්සේ වඩිනවා දැකලා ඉස්සරහට ඇවිල්ලා කිව්වා මා සමන පාවිස ශ්‍රමණයන් වහන්සේ එන්න එපා. මෙහෙට එන්න එපා. මේ කැලේ ඇතුලේ තමන්ගේ සුවය පතමින් තමන්ගේ හිතසුව පිණිස කටයුතු කරන සුන්දර ශ්‍රමණයන් වහන්සේලා තුන් නමක් ඉන්නවා. ඔබ වහන්සේ වැඩියොත් කරදරයක් වෙනවා. යන්න එපා. දැන් කාටද මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේ. අපගේ අනුරුද්ධ මහරහතන් වහන්සේට ඇහුණා ඒක. එහෙල උන්වහන්සේ ඉක්මනින් එතෙන්ට වෙලා කියනවා මා දාය පාල මේ වනේ රකින්න තැනැත්ත නවත්තන්න එපා. ඔය වඩින්නේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉක්මනට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ නන්දිය ස්වාමීන් වහන්සේටත් කිම්බිල ස්වාමීන් වහන්සේට කතා කළා. ආවසෝ ආයස්මතුනේ ඉක්මනට වඩින්න අපගේ ශාස්ත්‍රඥ වහන්සේ වැඩලා. අර ස්වාමීන් වහන්සේලා ඉක්මනට වැඩියා. වෙල්ල බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේ කෙනෙක් එක රහතන් වහන්සේ නමක් ගත්තා. එක ස්වාමීන් වහන්සේ නමක් සිවුර ගත්තා. එක ස්වාමීන් වහන්සේ නමක් පාදෝවණය කරන පෙන් ගෙනාවා. ඒත් ඉස්සර මේ වගේ පෙන් භාජනයක් ගේනවා පොඩි පුටුවක් තියෙනවා. ඒත් බුදුරජාණන් වහන්සේ ආසනේ අසුන් අරන් මෙහෙම පෙන් වලින් පාදෝවණය කරගන්නවා බුදුරජාණන් වහන්සේම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආසනේ වැඩ ඉඳලා අහනවා කෙසේද අනුරුද්ධ යැපෙන්න පුළුවන්ද? කරදරයක් නැද්ද? ස්වාමීන් කරදරයක් නැහැ යැපෙන්න පුළුවන්. කෙසේද අනුරුද්ධ නුඹලා තුන් දෙනා ප්‍රිය ඇසින් බලමින් කිරිදියයි එකතු වුණා වගේ සමගියෙන් ඉන්නවද කියලා ඇහුවා. ස්වාමීනි අපි සියලු දෙනා ප්‍රිය ඇසින් බලමින්. ප්‍රිය ඇසින් බලමින් කියන්නේ හරි විස්මිත කුසලවා. කෙනෙක් ගෙදරක ඉන්නවනම් ඔක්කොම දිහා එක විදිහට බලන්න. සමහර අය අම්මා දිහා hina වෙලා බලලා තාත්තා එනකොට හක බලන්න. අම්මයි තාත්තයි දිහා හොඳට මූණ බලලා කතා කරලා අක්කා එනකොට හක බලා ගන්න. ඒ ප්‍රියසින් බලන්නේ. ආරාමයකට විහෙරකට අසුපුවකට පන්සලකට ආවත් එහෙමයි. Taman හිතවත් අය දිහා hina වෙලා බලනවා කවුරු හරි එනවා දැක්කොත් මෙහෙම අහක බලා ගන්න. ප්‍රියසින් බලනවා කියන්නේ ඔක්කොම දිහා බලන සතුටින්. කිරිදියා එකතු වුණා වගේ සමගිව ඉන්නවද කියලා හෙව්වා. ස්වාමීනි අපි ඉන්නේ එහෙමයි. කොහොමද අනුරුද්ධ එහෙම ඉන්නේ කියලා හෙව්වා. ස්වාමීනි මම හිතනවා අනේ මට කොච්චර යහපතක්ද මේ නන්දිය ස්වාමීන් වහන්සේ මේ කිම්බිල කියලා නේද? ඔව් මේ කිම්බිල මහරහතන් මේ කිම්බිල ස්වාමීන් වහන්සේ නන්දිය ස්වාමීන් වහන්සේ සමග මට ඉඳ ලැබීම කොච්චර වාසනාවක්ද? අනේ මේ ස්වාමීන් වහන්සේලා ඉන්න තැන ඉඳ ලැබෙන එක මට කොච්චර වාසනාවක්ද කියලා මම එල්ලි පිටත් රහසේ මෛත්‍රියෙන් ඉන්නවා. ඉන්න තැන එකක් නැති තැන එකක් නැහැ කිව්වා. ඒ විදිහට මම හරි සතුටින් ඉන්නවා කිව්වා. ඊට පස්සේ කියනවා ස්වාමීනි මට හිතුනොත් එහෙම අපිට මට හිතුනොත් මම මෙහෙම කරනවා. මගේ හිත අයින් කරලා මම මේ ස්වාමීන් වහන්සේලාගේ හිතත් එක්ක ඉන්නවා. මේ ප්‍රාතිහාර්ය. ඒ කියන්නේ තමන්ගේ හිත අයින් කරලා. කියන්නේ ඔන තමන් එක ගමනක් යනවා. ඒ ගමන නතර කරලා ළඟ ඉන්න කෙනාගේ අත අල්ලා ගන්නවා. ඒකල එයා යන පැත්තට යනවා. ඔයාලට දානයක්වත් හදන්න පුළුවන් අනිත් අයගේ හිතෙන්. ඔය ලුණු ඔහම නෙමෙයි කපන්නේ මෙහෙම. ඇයි ඒ? අර එයා කපන ඒ ලුණු කපන හිතත් එක එකතු වෙන්න බැරි වුණා. ඔය කොළ ඔහම කඩන්න එපා.
අර එයා කොළ කඩන ක්‍රමයට හිත ආවේ නැහැ. ඊට පස්සේ ව්‍යංජනයක් හොයන්න ගියා. මල් සැරසිල්ලක් ගියා. ඔය මේ වැල පොඩ්ඩක් පල්ලෙහාට ආවනම් ඔක පොඩ්ඩක් අරහිට කරන්න. අරයා දාන ක්‍රමයට අපේ හිත ගන්නෑ. ගෙවල් වල අරුබුද ඕව නේද? මහත්තයා එකක් කියනවා, නෝනා එකක් කියනවා, දරුවෝ එකක් කියනවා. කට්ටිය මෙහිම ඇද ඇද ඉන්නේ. කවදාවත් මේ හිත නම් එකතු වෙන්නේ නැහැ. මෙන්න වඳින්න මහරහතන් වහන්සේලා. අනුරුද්ධ මහරහතන් වහන්සේ තමන්ගේ හිත අයින් කරලා අර ස්වාමීන් වහන්සේලාගේ හිතත් එක්ක ඉන්නවා. ස්වාමීනි, ඒ වෙලාවට අපිට ඇඟවල 3ක් විතරයි දෙන්නේ. එක හිතයි. එක හිතයි. අපි හිමයි සමගින් ඉන්නේ. නන්දිය ස්වාමීන් වහන්සේ කිව්වා, ස්වාමීනි, මම හිතන්නේ මේ වගේ ස්වාමීන් වහන්සේලාත් එක්ක ඉඳ ලැබිච්ච එක මට කොච්චර වාසනාවක්ද. මම එලි පිටත් රහසෙත් මෛත්‍රියෙන්මයි ඉන්නේ. ස්වාමීනි, මටත් හිතෙනවා මම මගේ හිත අයින් කරලා මේ ස්වාමීන් වහන්සේලාගේ හිතත් එක්ක ඉන්න ඕන කියලා. මගේ හිත අයින් කළේ ස්වාමීන් වහන්සේලාගේ හිතත් එක්ක ඉන්න. දැන් බලන්න ඕන, දැන් අපි භාවනා කරන්න කැමති. ඒ විලාවට අපිට කියන ඕන අසපුවට ආව කියන්නකෝ. බණහන් ආව. එනකොට එකපාරම ස්වාමීන් වහන්සේ කියනවා, පුතේ පොඩ්ඩක් ගිහිල්ලා අර වාහනේ එන එක පොඩ්ඩක් බලන්න කියලා. ඒකට එයා ආවේ බණහන්න, පැවරුනේ වාහන බලන්න. එතකොට එයා මේ වාහන බලන එක කරන්නේ ඇඟ එතන හිත මෙතන. අර ස්වාමීන් වහන්සේටත් බැන බැන. මං ආවේ බණහන්න, මට වැඩි එකක් පැවරුවා. එතකොට තමන් බණහන්න ආවා කියන හිත අයින් කරනවා. අර පවරපු වැඩට හිත ගන්නවා. එතකොට සතුටින් කරනවා. මොකද එයා එතන දෝලණය වුණා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. කරන එක සතුටින් කරන්නේ නැහැ. මේ හිත මේක නම් මහරහතන් වහන්සේලා සතර සතිපට්ඨානේ වඩපු මේ උත්තමයෝ කළා මිසක්කා. අද කාලේ මිනිස්සුන්ට නම් හිතන්නවත් පුළුවන් ද මන්දා. අනිත් අයගේ හිතත් එක්ක ඉන්නවා කියන්නේ. තේකක්වත් අපිට හදන්න බෑ අනිත් අයගේ හිතත් එක්ක. එක්කෝ සීනි මන්දි, එක්කෝ ප්‍රශ්නේ මන්දි, එක්කෝ කහට වැඩි මොකක් හරි අඩුවක් එනවනේ. පැහැදිලිනේ? මට නම් හිතාගන්න බැරි ගුණයක් ඒ මහරහතන් වහන්සේලා තුල තිබ්බ. හිත අයින් කරලා අනිත් එක්කෙනාගේ හිතත් එක්ක ඉන්න එක. කිම්බිල මහරහතන් වහන්සේ ඒ විදිහට දේශනා කළා. බුදුරජාණන් වහන්සේ වදාළා, සාදු සාදු සාදු. ඉතින් මේ විදිහට ඔබ සමගියෙන් ඉන්නකොට අනුරුද්ධ අප්‍රමාදීව ධර්මයේ හැසිරෙනවද? එහෙමයි ස්වාමීනි. කොහොමද අනුරුද්ධ අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්නේ? ස්වාමීනි, අපි උදේම පින්ඩපාත යනවා. පින්ඩපාතේ යනකොට ඉස්සෙල්ලාම පින්ඩපාතේ අරන් ආපු එක්කෙනා දානශාලාව අස් කරලා හදනවා. පැන් ටික තියෙනවා, ආසන පිළියෙල කරනවා. ඊළඟට එන ස්වාමීන් වහන්සේලාට වළඳන්න. අවසානයේට එන ස්වාමීන් වහන්සේ දානේ අර කලින් ගෙනාපු ඒ වගේ ඉතුරු තිබ්බොත් කැමැති නම් වළඳනවා. නැත්තම් ඉඳුල් භාජනයට දාලා දානශාලාව අතු ගාලා ආසන ටික අකුලලා තියලා භාජන අකුලලා තියලා දානශාලාව අස් කරනවා. අවසාන දෙන්නේ කියනවා. පළවෙනි එක්කිනා දානශාලාව හදනවා. තව කෙනෙක් කොහේ හරි පෑන් නැත්තම් කුටියක කුටි ටික ළඟ ළඟ තියෙනවා. එතෙන්ට පෑන් ගෙනල්ලා තියෙනවා. දුර ඉඳලා වතුර ගේනකොට තනියෙන් ගේන්න බැරි නම් තවත් ස්වාමීන් වහන්සේ නමකට අතින් කතා කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඒ පිනිසවත් කටින් වචනයක් අපි කියන්නේ නැහැ. අතින් කතා කරනවා. හැබැයි ස්වාමීනි, දවස් 5කට සැරයක් රෑ එළි වෙනකල් අපි තුන් දෙනා ධර්ම සාකච්ඡා කරා. අනිත් දවස් 4 කතා කරන්නේ නැහැ. කතා නොකර ඉන්නවා කියන එක නේ, කෝල් එකක් ගන්න නැතුව ඉන්නවා කියන එක දවසට, කෝල් එකක් ආන්සර් කරන්න නැතුව ඉන්නවා කියන එක දවසට. ඒ කියන්නේ අමනාපයකුත් නැහැ. අමනාප වෙලා නම් ඉඳී මාස ගණන්.
මාස ගණන් අවුරුදු ගණන් ඉදී වචනයක් කතා නොකර තරහ ඇවිල්ලා. එහෙම නෙවෙයි. මෛත්‍රිය තියෙද්දී ප්‍රිය ඇසින් බලද්දී එක වචනයක්වත් කතා කරන්නේ කියන දවස් 5කට වතාවක් රැලි වෙනකල් ධර්ම සාකච්ඡා කරනවා. මේ විදිහට ස්වාමීනි අපි ධර්මයේ හැසිරෙනවා. ඉතින් පින්වත් අනුරුද්ධ මේ විදිහට අප්‍රමාදීව ධර්මයේ හැසිරෙද්දී සාමාන්‍ය මිනිස් ස්වභාවයේ කිය මොන හරි ලැබුණාද? මහානකමෙන් මොනවද ප්‍රයෝජනයක් ගත්තද? උත්තරීතර මනුෂ්‍ය ධර්මයක් තියෙනවද මේ සාමාන්‍ය මිනිසුන්ට නැති? ස්වාමීනි මෙහෙම ධර්මයේ හැසිරෙද්දී එහෙම උත්තරීතර මනුෂ්‍ය ධර්මයන් නොලබන්නේ කොහොමද? අපි තුන් දෙනාටම කැමැති තරමක් විවිච්ඡේව කාමෙහි විවිච්ඡ අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවේකජම් පීතිසුඛං පඨමඥානං උපසම්පච්ච කාමෙන් ඉවත් වෙලා අකුසලයන්ගෙන් ඉවත් වෙලා විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත පළවෙනි ධ්‍යානෙ අපි සියලු දෙනා සුවසේ වාසය කරනවා. සාදු සාදු අනුරුද්ධ උච්චරයිද? ආයෙ මොකද ලැබුණේ නැද්ද? ස්වාමීනි නොලැබී තියෙන්නේ කොහොමද? අපිට ඕනේ නම් විතක්ක විචාර සංසිඳවලා සමාධියෙන් ඇති වෙන ප්‍රීති සුඛයේ සහිත දෙවෙනි ධ්‍යානෙ අපි තුන් දෙනාට කැමති තාක් ඉන්න පුළුවන්. සාදු සාදු අනුරුද්ධ එච්චරයිද මේ ඔච්චර අප්‍රමාදී වෙලා ලබා ගන්න පුළුවන් උනේ? අනේ ස්වාමීනි කොහොමද ඊතුරු දේවල් නොලබන්නේ? අපිට ඕන තරම් තුන්වෙනි ධ්‍යානෙ ඉන්න පුළුවන්. සාදු අනුරුද්ධ එච්චරයිද? ස්වාමීනි අපිට කැමති තා හතරවෙනි ධ්‍යානෙ ඉන්න පුළුවන්. අනුරුද්ධ එච්චරද? ස්වාමීනි අපිට මේ රූප සංඥා ඉක්මවලා ගිහිල්ලා ආකාශයේ අනන්තයි කියන සංඥාවෙන් ආකාසානංචායතනේ ඕනතරම් අරූප ධ්‍යානෙ ඉන්න පුළුවන්. එච්චරයි දානරුද්ද ස්වාමීනි ආකාසානංචායතනියත් අත්හැරලා විඥානේ අනන්තයි කියලා විඥානංචායතන අරූප ධ්‍යානෙ ඉන්න පුළුවන්. සාදු එච්චරයි දානරුද්ද ස්වාමීනි විඥානංචායතනියත් අත්හැරලා කිසිවක් නැහැ කියලා ආකින්චඤ්ඤායතන සමාධියෙන් ඉන්න පුළුවන් අරූප ධ්‍යාන. සාදු එච්චරද කිව්වා. ස්වාමීනි සියලු සංඥා ඉක්මවලා ගිහිල්ලා නේව සංඥා නා සංඥායතනෙන් ඉන්නත් පුළුවන් කිව්වා. එච්චරයි දානරුද්ද ස්වාමීනි එයත් ඉක්මවලා ගිහිල්ලා සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සංවදිනවා. ඒ සමාධියෙන් නැගිටින අපි දන්නවා අපි තුල කෙලෙස් නැහැ රහතන් වහන්සේලා. ස්වාමීනි ඔතනින් එහාට නම් අපිට මොකුත් නැහැ කිව්වා. සාදු අනුරුද්ධ ඔතනින් එහාට තුන් ලෝකේම ආය ඔතනින් එහාට සැපක් නැහැ කිව්වා. ඔය තමයි කිව්ව උත්තරීතර නිකලෙස් සැපේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ උතුම් කුල පුත්‍රයන් වහන්සේලා තුන් නමට දහමෙන් අනුග්‍රහ කරලා බුදුරජාණන් වහන්සේ වැඩියා. බුදුරජාණන් වහන්සේ වැඩියට පස්සේ අනුත් දැන් කවුද කතා කළේ බුදුරජාණන් වහන්සේත් එක්ක? අනුරුද්ධ මහරහතන්. දැන් අර නන්දී ස්වාමීන් වහන්සේ කිම්බිල ස්වාමීන් වහන්සේ යහනවා අනුරුද්ධයන් වහන්සේ. ඔබ වහන්සේ අපේ භාග්‍යවතුන් වහන්සේ සමග කිව්වා අපි තුන් දෙනාම පුළුවන් තරම පළවෙනි ධ්‍යානෙ ඉන්නවා. දෙවෙනි ධ්‍යානෙ ඉන්නවා, තුන්වෙනි ධ්‍යානෙ ඉන්නවා. මේ විදිහට නිරෝධ සමාපත්තියට සංවදිනවා. නිරෝධයෙන් නැගිටින අපි නිකලෙස් සහිතයි කියලා දන්නවා කියලා ඔබ වහන්සේ කිව්වා. ඉතින් අපි එහෙම එකක් ඔබ වහන්සේට කියලා නැහැ. මේ නන්දියවත් මේ කිම්බිලවත් ඔබ වහන්සේට කියලා නැහැ අපි ඔහොම ධ්‍යාන වලට සංවදිනවා කියලා. අපි රහතන් වහන්සේලා කියලා නැහැ. කියනවා ආයුෂ්මතුනි ඔබ වහන්සේලා කියලා නෑ තමයි. ඒනොත් මගේ හිතෙන් මම ඔබ වහන්සේලා හිත දැක්කා. ඒ වගේම දෙවිවරුත් මට ඇවිල්ලා කිව්වා ඔබ වහන්සේලා මෙවැනි සමාපත්තියෙන් යුක්තයි කියලා. බුදුරජාණන් වහන්සේ අහපු නිසා මට කියන්න සිද්ධ වුණා. අමෝතු අපූර්ව ලෝකයක් නෙවෙයි රහතන් වහන්සේලාගේ ලෝකය. උතුම් අපූර්ව ලෝකයක්.
බුදුරජාණන් වහන්සේ වනයෙන් ගිහිල්ලා වැඩ හිටියා. ඒ වනේ කිට්ටුවම තැනක දීඝ පරිජන්න කියලා දෙවි කෙනෙක් යක්ෂයෙක් බුදුරජාණන් වහන්සේ ඉස්සරහ පහළ වුණා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මේ වජ්ජීන්ට කොච්චර යහපතක්ද? මේ ගෝසිංහ වනයේ තියෙන වජ්ජීන්ගේ මේ රටේ මේ වජ්ජීන්ට කොච්චර යහපතක්ද? බුදුරජාණන් වහන්සේ, අනුරුද්ධයන් වහන්සේ, කිම්බිල තෙරුන් වහන්සේ, නන්දිය තෙරුන් වහන්සේ කියන මේ කුල පුත්‍රයන් 3 දෙනා සමග බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියන්නේ මේ වජ්ජීන්ට කොයි තරම් යහපතක්ද? පුදුම ලාභයක් නේ කියලා කිව්වා. ඒ දීඝපාජ්‍යන්න දෙවියන්ගේ වචනේ අහලා චාතුම් මහරජික දෙවියෝ ප්‍රීති ഘോഷා කළා. ඒක ඇත්ත බුදුරජාණන් වහන්සේ මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ, කිම්බිල ස්වාමීන් වහන්සේ, නන්දිය ස්වාමීන් වහන්සේ සමග වැඩ ඉන්නවා කියන්නේ මේ වජ්ජීන්ට කොයි තරම් යහපතක්ද? වජ්ජි ජනපදයේ ඉන්න මිනිස්සුන්ට පුදුම වාසනාව. මේ විදිහට මේ ප්‍රීති ഘോഷාව තාවතින්සේ යාමය තුසිතේ නිම්මාන රති පරිනිම්මිත වසවර්තිය බ්‍රහ්මකායික දෙවියන් අකනිටා බ්‍රහ්ම ලෝකේ දක්වා ඒ මොහොතේම ඒ කීර්ති ഘോഷාව ගුණ සුවඳ පැතිරිලා ගියා. බුදුරජාණන් වහන්සේ කියනවා සාදු සාදු දීඝ මෙහෙමයි කියන්න දෙන්නේ. මේ නන්දියත්, මේ අනුරුද්ධත්, මේ කිම්බිලත් යම් පවුලකින් මහණ වුණා නම් ඒ පවුලේ අය හිතුවොත් අපේ පුතා මහණ වෙලා ඉන්නවා කියලා ඒ හිතන එකම ඒ මිනිසුන්ට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. යම් පවුලක කෙනෙක් හිතුවොත් අනේ අපේ පවුලෙන් මේ ස්වාමීන් වහන්සේලා මහණ වෙන්න ගිහිල්ලා ඉන්නවා කියලා ඒ අයට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා කියලා. යම් කිසි ගමක මිනිස්සු හිතුවොත් අපේ ගමෙන් මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මහණ වුණේ, අපේ ගමේ ඉඳලායි නන්දිය ස්වාමීන් වහන්සේ මහණ වුණේ, අපේ ගමේ ඉඳලායි කිම්බිල ස්වාමීන් වහන්සේ මහණ වුණේ කියලා හිතුවොත් දැන් මේ අනබෙර ගහගෙන ගිහිල්ලාද හිතුවොත් ඒ ගමේ මිනිසුන්ට බොහෝ කල හිත පිණිස පවතිනවා, සෝය පිණිස පවතිනවා. යම් කිසි පළාතක මිනිස්සු හිතුවොත් අපේ පළාතෙන් තමයි ඔය මහණ වෙන්න ගිහිල්ලා ඉන්නේ කියලා ඒ හිතනකේ පළාතේ මිනිස්සුන්ටම හිතසුව පිණිස පවතිනවා. යම් රටක මිනිස්සු හිතුවොත් අපේ රටේ ඔය රහතන් වහන්සේ කියලා. දැන් අද වුණත් ඉන්දියාවේ අය හිතුවොත් ඔය අනුරුද්ධ මහරහතන් වහන්සේ අපේ රටේ පහළ වුණේ, නන්දිය මහරහතන් වහන්සේ අපේ රටේ පහළ වුණේ, ඔය කිම්බිල මහරහතන් වහන්සේ අපේ රටේ පහළ වුණේ කියලා අද හිතුවොත් ඒ ඇයිට සිටිවිල්ල බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් දීඝ දෙවියන් මරුන් බඹුන් සහිත සමන බ්‍රහ්මණයන් සහිත මේ සකල ලෝකේම බමුණු කුලේ හෝ වෙළඳ කුලේ හෝ එහෙම නැත්නම් රජ කුලේ හෝ එහෙම නැත්නම් ශුද්‍රයන් 16ක් හරි සිහි කළොත්, දෙවියන් මරුන් මාරයා වුණත් සිහි කළොත් මේ අනුරුද්ධයන් වහන්සේ මේ පැවිදි වෙලා ඉන්නේ මේ කිම්බිල මේ නන්දිය කියලා පහන් සිතින් මාරයා සිහි කළා. ඒ මාරයටත් බොහෝ කාල හිතසුව පිණිස පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දීඝ පේනවද මේ 3 දෙනා මේ ධර්මයේ හැසිරෙන එක කී දෙනෙකුට හිතසුව පිණිස පවතිනවද කියලා. එදා අර වනේ මෙහෙම අතින් කතා කරලා දානශාලා අස්පස් කරලා දවස් 5කට වතාවක් ධර්ම මේ සාකච්ඡාවේදීලා ස්ත්‍රීන් ඇඳුම් උනා දැම්මත් ඉන්ද්‍රිය සංවරය කරලා සතර සතිපට්ඨානේ හැසිරිච්ච නිසා නේද අද ශ්‍රී අනුරුද්ධ මහසෑය කියලා සෑයක් හැදුනේ.
මේ දෙවියන් සහිත ලෝකයාටම පින් කරගන්න ලැබුණේ උන්වහන්සේලා සුපටිපන්න වුණ නිසා නෙවෙයිද? ඒකාන්තෙන් අනුරුද්ධ මහරහතන් වහන්සේ සුපටිපන්නයි. ඒකාන්තෙන් උජුපටිපන්නයි. ඒකාන්තෙන් ඥායපටිපන්නයි. ඒකාන්තෙන් සාමීචි පටිපන්නයි. අනුරුද්ධයන් වහන්සේ ඒකාන්තෙන් මහරහතන් වහන්සේ නම. ඒ අනුරුද්ධ මහරහතන් වහන්සේ දුර සිට ආවත් දන් දෙන්න සුදුසුයි. ආහුනේ යයි. ආගන්තුක කියන්නේ නැතුව වැඩියත් දන් දෙන්න සුදුසුයි. පාහුනේ යයි. පිනක් කරගන්න ඕන කියලා පුදන්න සුදුසුයි. දක්ඛිනේ යයි. මේ ඇඟිලි එකතු කොට ඒ උතුම් නාමයට වඳින්න සුදුසුයි. අංජලි කරණීයයි. අනුරුද්ධ මහරහතන් වහන්සේ තුන් ලෝකෙටම පින් කෙතා. දැන් අර සූත්‍ර දේශනාවේ බුද්ධ වචනේ සිහි කරන්න. අනුරුද්ධයන් වහන්සේ සිත ගැන අනුරුද්ධයන් වහන්සේ ගැන සිත පහදවාගෙන හිතන කෙනාට බොහෝ කල හිතසුව පිණිස පවතිනව නේද? ඒ නිසා මාවර මණ්ඩියේ සී අනුරුද්ධ සෑයේ භාග්‍යවතුන් වහන්සේ මහරහතන් වහන්සේලා අනුරුද්ධ මහරහතන් වහන්සේ සහිතව වැඩ සිටිනවා සෑයේ කියලා හිතුවොත් මේ අසුපුවේ ඉන්න ස්වාමීන් වහන්සේලා කැපකරුවෝ ඒ ස්වාමීන් වහන්සේලාට කැපකරුවන්ට බොහෝ කල හිතසුව පිණිස පවතිනවා. මේ ඉඩම පූජා කරපු මේ අම්මලා අපි පූජා කරපු ඉඩමේ ශ්‍රී අනුරුද්ධ සෑය හැදුනා කියලා හිතුවොත් බොහෝ කල හිතසුව පිණිස පවතිනවා. මේ මාවර මණ්ඩියේ අවට ගෙවල් වල මිනිස්සු සෑයේ කොත දැකලා අර තියන්නේ ශ්‍රී අනුරුද්ධ මහ සෑයයි කියලා හිත පහදවගෙන සිහි කළොත් ළඟට ආවේ නැතත් බොහෝ කල හිතසුව පිණිස පවතිනවා. මාවර මණ්ඩියේ අය මේ රූපවාහිනින් ගුවන් විදුලියෙන් හරි බණ අහලා අනේ ඔය අනුරුද්ධ මහ සෑය තියෙන්නේ මාවර මණ්ඩියේ අපේ ගමේ අපේ පළාතේ කියලා හිතුවොත් ඒ ඇයිට බොහෝ කල හිතසුව පිණිස පවතිනවා. ඒ උතුම් අනුරුද්ධ සෑය තියෙන්නේ සියනෑ කෝරළේ කියලා මේ හත් කෝරළේ මිනිස්සු හිතුවොත් එහෙම ඒ ඇත්තන්න බොහෝ කල් හිතසුව පිණිස පවතිනවා. ඊළඟට මේ ගම්පහ කොළඹ පළාතේ අපේ අනුරුද්ධ සෑය තියෙනවා කියලා හිත පහදවගෙන යම් කිසි කෙනෙක් හිතුවොත් බොහෝ කල් හිතසුව පිණිස පවතිනවා. මේ ලංකාවේ මිනිස්සු මේ වෙනකොට තියෙන එකම අනුරුද්ධ සෑය තියෙන්නේ අපේ ලංකාවේ කියලා රහතන් වහන්සේ ගුණ හිතුවොත් බොහෝ කල් හිතසුව පිණිස පවතිනවා. මේ පෘථුවියේ කොහේ හරි රටක ඉන්න මිනිස්සේ අනේ අපි මේ පය ගහලා ඉන්න මහ පොළොවේ මේ පෘථුවියේ ශ්‍රී අනුරුද්ධ මහරහතන් වහන්සේගේ සෑය තියෙනවානේ කියලා හිතුවොත් බොහෝ කල් හිතසුව පිණිස පවතිනවා. ඊළඟට දෙවියන් බඹුන් මරුන් සහිත සකල ලෝකයා අන්න පෘථුවියේ තියෙන ශ්‍රී අනුරුද්ධ මහ සෑය භාග්‍යවතුන් වහන්සේ අනුරුද්ධ මහරහතුන් පිරිවරාගෙන වැඩ ඉන්න සුගන්ධ කුටියක්සේ ධාතු තැන්පත්ව තිබෙන ශ්‍රී අනුරුද්ධ සෑයයි කියලා මාරයා හිතුවත් බොහෝ කල හිතසුව පිණිස පවතිනවා. මේ සෑය හදන්න මුල් වෙච්ච මොදල් පූජා කරපු ඊළඟට අමුද්‍රව්‍ය වලින් සහ සම්බන්ධ වෙච්ච ශ්‍රම දාන කරපු අය අපිත් ශ්‍රම දාන කළානේ කියලා සිහි කළොත් ඒ අයට කොයිතරම් හිතසුව වෙනස පවතිනවද? අනුරුද්ධ මහා සෑය පූජා කරන දවසේ ධාතු නිධානයට අපි ගියා කියලා සිහි කළොත් කොයිතරම් හිතසුව වෙනස පවතිනවද? අනුරුද්ධ මහා සෑය ගෞතම බුද්ධ ශාසනයට පූජා කරලා හවස් කාලේ ධර්ම දේශනාව කරනකොට සාදුකාර දිදී අපිත් බණ ඇහුවා කියලා සිහි කරනකොට ඒ ඇයිට කොයිතරම් හිතසුව වෙනස පවතිනවා. අනේ මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ සතර සතිපට්ඨානේ මනාව වේදිලා සතර සම්‍යක් ප්‍රධාන වීරිය මනාව වේදිලා සතර ඉරිදිපාද මනාව පුරුදු කරලා පංච ඉන්ද්‍රිය පංච බල සත්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩලා රහතන් වහන්සේ නමක් වූ නිසා කී දෙනෙක් නම් ওই විදිහට හිත පහදවගෙන පින් කර ගන්නවද? ඒකාන්තයෙන් මහරහතන් වහන්සේලා සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි, සාමීචිපටිපන්නයි ලෝකීට අනුත්තර පින්කෙත. සුඛිනෝ වත අරහන්තෝ ඊ රහතන් වහන්සේලා සුවසී වැඩ හිටියා. ඒ නිසා මේ ධර්මය අහන කෙනෙක් ඕන දවසක ඇවිල්ලා
මේ උතුම් සෑයි බුදු ගුණ සිහි කරලා අනුරුද්ධ මහරහතන් වහන්සේ සිහි කරලා පහනක් දැල්වලා සුවඳ පතුරවලා මලක් පූජා කළා හොඳට පින් පුරව ගන්න. අද ඔය කියපු චූල ගෝසිංහ සූත්‍රේ මජ්ක්‍ධිම නිකායේ එකේ තියෙනවා ලොකු සංස්කෘතික පරිවර්තන තියෙනවා දේශනා තියෙනවා ඒවා අහලා හිත පහදව ගන්න. බොහෝ කල් හිත සුව පිණිස පවතිනවා.